ඔබ මේ එකතු වෙලා එන්නේ ජයලංකා ජර්නි වෙතින් ගෙනන ඔබ අවට තේන ඔබ නොදන්න තැන් හා දන්න තැන්වල නොදන්න විස්තර සොයා යන්න සෞන්දර්ය චාරිකාවේ මීළඟ වීඩියෝවටයි. අද අපි ඔබව එක්කරගෙන යන්නේ වයඹ පළාතේ කුරුණෑගල නගරයට ආසන්නව පිහිටි නමුත් වැඩි දෙනාගේ අවධානයට ලක් නොවුණු ඉතාම මනරම් ස්ථානයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. ඒ තමයි තැම්පාන ජලාශය ගැන. ඉතින් ඔබට මේ ස්ථානය ගැන වැඩි විස්තර දැනගන්න යන්න කලින් පහළ තියෙන subscribe බටන් එක ක්ලික් කරලා bell icon එක ක්ලික් කරගෙනම වීඩියෝ එක බලන්න යන්න. ශ්‍රී ලංකාවේ එක්තරා කාලයක අගනුවර වශයෙන්ම ක්‍රියාත්මක වූ කුරුණෑගලට හිමිවෙන ඓතිහාසික වටිනාකම ඉතා විශාලයි. අතීත ශ්‍රී විභූතිය විදහා දැක්වෙන නටමුන් රාශියක් කුරුණෑගල පුරා විසිරී තියෙනවා. කුරුණෑගල රාජධානියට අයත් නටබුන් විතරක් නෙවෙයි, අනුරාධපුර රාජධානියට අයත් නටබුන් බොහොමයක් පවා කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා විසිරී තියෙනවා. කුරුණෑගලින්ද නුවර පාරේ ටික දුරක් යද්දී හම්බ වෙන ඉඳුල්ගොඩ කන්ද පාරෙන් හැරිලා ගියාම තමයි මේ සුන්දර ප්‍රදේශය අපිට දැක ගන්න ලැබෙන්නේ. තැම්පාන වැව, තැම්පාන රක්ෂිතය සහ තැම්පාන බම්බා විහාරය යන ස්ථාන තුනම මෙහි දැක ගන්න පුළුවන්. පාරිසරික අතින් ඉතාම වටිනා සුවිශේෂී තැම්පාන රක්ෂිතයට මායිම්ම පිහිටා තිබීම හින්දම තැම්පාන ජලාශයේ සුන්දරත්වය තවත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේ ජලාශයට ලැබෙන ඓතිහාසික වටිනාකමත් ඉතාම ඉහළයි. කඳුවලලු කිහිපයක් පුරා විහිදුණු තැම්පාන රක්ෂිතය ජෛව විවිධත්වය අතින් ඉතාම ඉහළ වටිනාකමකින් යුතු පාරිසරික කලාපයක්. ඉතාම දුර්ලභ පැලෑටි වර්ග රැසක් සහ සත්ව විශේෂ ගණනාවක් මේ රක්ෂිතය තම වාසභූමිය කරගෙන තියෙනවා. දුර්ලභ පක්ෂි විශේෂ සහ උරගයන් රැසක් ඒ ප්‍රදේශයෙන් වාර්තා වෙලා තියෙනවා. තැම්පාන ජලාශයට සහ තැම්පාන රක්ෂිතයට හිමිවන ඓතිහාසික වටිනාකම වළගම්බා රාජ්‍ය සමයත් එක්ව දිව යනවා. අනුරාධපුර රාජධානිය අහිමිවීමෙන් පසු නැවත වරක් තම රාජ්‍ය හිමි කර ගැනීම සඳහා සේනා සංවිධානය කරමින් සැඟව සිටි වළගම්බා රජු තැම්පාන රක්ෂිතයේ ගල ලෙනකද සැඟව සිටි බව සඳහන් වෙනවා. ඒ කාලය තුළ එතුමා එහි විහාරයක් කරවීමටද කටයුතු කර තියෙනවා. එලෙස කර වූ තැම්පාන විහාරය හෙවත් බම්බා විහාරය අදටත් තැම්පාන ජලාශය අසල දැකගන්න පුළුවන්. කොහොම වුණත් මෙම විහාරය බම්බා විහාරය ලෙස හැඳින්වීම තරමක් මතභේදයට තුඩු දෙන කාරණයක්. මොකද වළගම්බා රජු විසින් කර වූ ප්‍රකට බම්බා විහාරය තියෙන්නේ කුරුණෑගලට තරමක් දුරින් පිහිටි ගලේවෙල ප්‍රදේශය. එම බම්බා විහාරය සම්බන්ධ තොරතුරු රාශියක්ම ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. වළගම්බා රාජ්‍ය සමය පටන් කන්ද උඩරට අවසන් පාලකයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වාම ගලේවෙල බම්බා විහාරය සම්බන්ධ තොරතුරු ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම 1848 නිදහස් සටනට උරදුන් හංගුරංකිත ඩිංගිරාලව ජීවග්‍රහයෙන් අල්ලාගත් ප්‍රදේශය ලෙසත්ය ඉතිහාසයේ සටහන්ව තිලනවා. නමුත් තැම්පාන රක්ෂිතයේ පිහිටි බම්බා විහාරය එය නොවන බව මතකයේ තබාගත යුතු වෙනවා. එසේ නමුත් අපි මේ කතා කරන තැම්පාන බම්බා විහාරයට හිමි ඉතිහාසයත් සුළුවෙන් දෙකිය එකක් නෙවෙයි. කැලේ සැඟව සිටිමින් සේනා සංවිධානය කළ වළගම්බා රජු මෙම විහාරස්ථානයේ සිට රිදී විහාරය දක්වා උමඟක් කර වූ බවත් ජනවහරේ සටහන් වෙනවා. එම උමඟ හරහා ගොස් වළගම්බා රජු රිදී විහාරය වැඳ පුදාගත් බවත් ජනවහරේ සඳහන් වන නමුත් එම උමඟ නම් මෙතෙක් සොයාගෙන නැහැ. වළගම්බා රජුගෙන් පසුවත් විවිධාකාරයේ රාජ්‍ය අනුග්‍රහයන් තැම්පාන බම්බා විහාරයටත් ලැබී ඇති බව දැක ගන්න පුළුවන්. ඒ වගේම නුවර යුගයේදී එහි නවීකරණයන් සිදු කර ඇති බවත් පැහැදිලිව දැක ගන්න තවමත් හැකියාව තියෙනවා. වර්තමානයේදී මේ විහාරස්ථානයේ නැරඹීමේ අවස්ථාව හිමි වෙන්නේ පොහොය දිනවලදී පමණයි. පොහොය දිනවලදී විහාරස්ථානය අසලින්
තැම්බාන ජලාශය අසලට ගමන් කරන්නත් හැකියාව තියෙනවා. නමුත් තැම්බාන රක්ෂිතය තුළට ගමන් කරනවා නම් ඒ සඳහා විශේෂ අවසරයක් ලබාගත යුතුයි. ඉතින් අද වීඩියෝ එකෙන් අපි සමුගන ගියත් සුපුරුදු පරිදි හෙටත් නැවත ලංකාවේ නැරඹීමට තියෙන ලස්සන තැනක විස්තර අරගෙන නැවතත් හමුවෙන තුරු අදට සමුගන යන අපි ජය ලංකා ජර්නි. ඉතින් ඔරලට සුබ ගමන්.